හරි පුතේ එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2027 A level කණ්ඩායම ඔන්න අද අලුතින් පන්තිය පටන් ගන්නවා රිවිෂන් එක. අපේ රිවිෂන් එක අලුතින් පටන් ගන්නවා. 2026 A level කණ්ඩායමට තව පොඩි මාස ගානකින් A level විභාගයට මුහුණ දෙන. එතකොට තව පුංචි කාලය වලට තියෙන අවුරුද්දක් මාසයක් වගේ පොඩි කාලෙකින් ඔයාලට ඊළඟට ඔයාලගේ එක්සෑම් එකට මුහුණ දෙන්න වෙනවා. එතකොට පුතෝ A level accounting වල හැමෝම අමාරුයි කියන පාඩම දෙවනියට අමාරුයි කියන පාඩම හරිද? හැමෝටම ගොඩක් අමාරු සමාගම්නේ පුතේ. හැමෝටම ගොඩක් අමාරු සමාගම්. හරිද? එකක් ටයිම් එක මැනේජ් කරගන්න ඕන. එතකොට තව දෙයක් තියෙනවා මොකද්ද පුතේ? සමාගම් වලට තියෙන සමාගම් ගත්තොත් අපිට ලොකු ගාණක් තියෙන්නේ. හරිද? ඊළඟට තව එකක් තමයි පුතේ සමාගම් අනෙක් ගණන් වලට සාපේක්ෂව ටිකක් අමාරුයිනේ. හරිද? ඒ කියන්නේ සමාගම් ගානේ මැච් එක ගහගත්ත කියන්නේ පුතෝ අපි A level පේපරේ ගොඩ දැම්මහා සමානයි. ඒක තමයි මම කියන්නේ පුතෝ. සමාගම් ටික ගොඩ දැම්ම කියන්නේ A level කරන එකෙත් ආයි ඉතින් ඉරහඳ දැක්කා වගේ තමයි. ඉරහඳ ඇල්ලුවා වගේ තමයි. හරිද? එතකොට පුතෝ මේ සමාගම් වල අපි සමාගම් ගානකට බහිනකොට අපිට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි පුතෝ නැත්තම් ඊළඟට තියෙන අමාරු පාඩම තමයි පුතෝ මේ LKS 16 නැත්තම් ෂය කියන පාඩම. හරිද? මේ ෂය පාඩම මේ කියන තරම් අමාරු නෑ. හරිද? ෂය පාඩම කියන තරම් අමාරු නෑ. ෂය පාඩම පුතෝ අපි ස්ටෙප් බයි ස්ටෙප් අල්ල ගන්න ඕන. හරිද? ලේසිම ගාන ඉඳලා අමාරුම ගාන වෙනකන් ගණන් ටික හදලා A level පේපර් ටික කරා නම් A level වලට එන ප්‍රශ්න ටික කරා නම් පුතෝ සමාගම් කියන්නේ ඉතින් ආයි ගින්නක් නෑ ඉතින්. හරිද? ගින්නක් නෑ. ෂය ගොඩ දැම්ම කියන්නේ සමාගම් ගින්නක් නෑ. හරිද? එතකොට පුතෝ මේ LKS 16 ප්‍රමිත. ඔව් පන්තිය පටන් ගත්තා මම කිව්වේ නෑ මම කවුද කියලාවත්. අපි පස්සේ කතා කරමු මම කවුද කියලා. අපි ඉස්සෙල්ලම පුතෝ හරි මම ගැන පස්සේ කතා කරමු. හරිද? මම ගැන පස්සේ කතා කරමු. හරිද පුතෝ? මම ගැන පස්සේ කතා කරමු අපි කෙලින්ම බහිමු පාඩමට. හරිද? මම හැබැයි ඉගෙන ගන්න මම කියනවා මම ඉගෙන ගන්න පුතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙන ගන්නේ මම. එතකොට පුතෝ ඩිපාර්ට්මන්ට් එක කිව්වොත් එහෙම මගේ ඩිපාර්ට්මන්ට් එක ඇකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එක. හරිද? මමත් මේ උඹලා වගේම බම් පුතේ පොඩි කොල්ලෙක්. මේ පට්ට මීටරයක් දඩ මීටරනේ උඹලා වගේම පිස්සු කෙලිනවා. හරිද? පිස්සු කෙලිනවා උඹලා වගේම තමයි මම. හරිද? පිස්සු කෙලිනවා වගේම තමයි කොල්ලෙක් වුණාම මැච් එක ගහ ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? කොල්ලෝ කියන්නේ පිස්සු කෙලින જાතියක්. කොල්ලෝ පිස්සු කෙලින්න ඕන. කෙල්ලොන්ට සාපේක්ෂව. හරිද? කෙල්ලොත් මැච් එක ගහ ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට මුල්තර දෙන මොකෝ කොල්ලෝ තමයි මැච් එක ගහන්න ඕන. කොල්ලෝ තමයි ඉස්සරහට යන්න ඕන. හරිද? කෙල්ලොත් ඉස්සරහට යන්න ඕනේ. එමනේ සමහරවිට කොල්ලෙට ටාගට් එකක් තියෙන්න ඕන. මැච් එකක් ගහ ගන්න ඕන කොල්ලෝ. හරිද? මමත් උඹලා වගේම පුතෝ පිස්සු කෙලපු කොල්ලෙක් තමයි. හරිද? උඹලා වගේම පිස්සු කෙලියා වැඩ කරා. හරිද? කොමර්ස්. හරිද? දන්නවනේ ඒ කියන්නේ හැමෝම කියන්නේ මම හැමතිස්සම කියන්නේ පුතේ කොමර්ස් කරන එකෙක් විදියට යන්න පුළුවන් උපරිම කැම්පස් එකට ඵලයන්. හරිද? යන්න පුළුවන් උපරිම කැම්පස් එකට ඵලයන් හිතේ තියාගන්න එපා මේ ඇරියස් තියාගන්න එපා. ඇරියස් තියාගන්න එපා. අයි ජපුර නම් ජපුර. Taman යන්න ආස පුතේ කොළඹ කැම්පස් එක නම් කොළඹ තමයි ආයේ. හරිද? කොළඹ තමයි යන්නේ ආයේ. රුහුණට යන්න කැමති නම් පුතෝ යන්න රුහුර. හරිද? ජපුර කොළඹ රුහුණ කියලා මේ ભેදයක් තියාගන්න එපා. හරිද? තමන් යන්න ආස තැනට යන්න පුතේ. මම හැමතිස්සම කියන්නේ යන්න ආස තැනට ඵලයන්. හරිද? එතකොට පුතෝ අපි යන් පාඩමට 2027 කණ්ඩායමට ඔන්න රිවිෂන් එක පටන් ගත්ත පුතෝ අපි පාඩම මොකද්ද? LKS 16. හරිද පුතෝ මට ලස්සනට අකුරු ලියන්න බෑ. හරිද? ඔයාලා පොඩ්ඩක් ලස්සනට මාතෘකාව ලියලා. හරිද? පාඩම කරමු. එතකොට පුතෝ මම පාඩම ගත්තොත් එහෙම පුතෝ සමහර දරුවන්ට එන්න විදියක් නැහැ. දැන් අද ළමයි ඉන්නවා පුතෝ. හරිද? අද ඒ උන්ට දැන් අපි හිතමු පුතෝ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්
හරිද? ලෙඩ වෙලා මොකක් කර කේස් එකක් ඉන්න ඔන්ලයින් එකට එන්න බැරි වුණා කියලා. උන්ට රෙකෝඩින් ටික දාලා දෙනවා YouTube එකට. එතකොට accounting with defa කියලා ඇති. හරිද? accounting with defa කියලා ඇති මේ YouTube channel එකක්. මම link එකක් දාන්නම්. හරිද? මම link එකක් දාන්නම්. නැත්නම් YouTube එකට ගිහලා search කරාට පස්සේ එනවා. හරිද? කෙක් අහලා තියෙනවා මේ සර් defa කියන නමක් නැද්ද කියලා. නමක් තියෙනවා. හරිද? නමක් තියෙනවා. නම කියන්නේ මම සාමාන්‍ය defa කියලා පාවිච්චි කරන්නේ. මම පස්සේ නම කියන්නේ නැත්තම්. හරිද? මගේ ඇත්ත නම පස්සේ කියන්නම්. මේ එතකොට පුතෝ ඔයිල් කේස් 16 කියන්නේ ෂෙයා ප්‍රමිතය. හරිද? ෂෙයා. ඔය හැමෝම අමාරුයි කියන ප්‍රාඩම ගින්නන්න එතකොට දාන්න යන්න දැන්. හරිද පුතෝ? එතකොට පුතේ අපි ඉස්සරන දැන් මාතෘකාව ලියා ගන්න LKS 16 දේපල පිරියත උපකරණ. දේපල පිරියත උපකරණ නැත්නම් DPU නැත්නම් වරහන් ඇතුළේ ලියාගන්නේ ෂෙයා කියලා. හරිද? සමාගම් වල පුතෝ මේක තමයි මේන් ගාන ඈ. මේක තමයි මේන් ප්‍රශ්නේ. ෂෙයා කොට දැම්ම කියන්නේ ඉතින් සමාගම් ගින්නන්නේ නැහැ. ඒක තමයි කියන්නේ පොඩ්ඩක් ෂෙයා ටාගට් එක මැච් එක ගහගන්න ફોකස් එක තියාගන්න. හරිනේ? පුතේ අපි ඉස්සෙල්ලම බහිමු පාඩමට ගත්තොත් ප්‍රමිතයක් කියලා කියන්නේ මොකක්ද? හරිද? දැන් පාඩමේ ගණන් හදාගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ පුතේ. පාඩමේ ගණන් ටික හදාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. තේරෙන්නේ නැත්තම් මොකද්ද මේක කියන්නේ කියලා. හරිද පුතේ? ප්‍රමිතයක් කියලා කියන්නේ හරිද? ප්‍රමිතයක් කියලා කියන්නේ පුතේ අපි හිතමු. මම දැන් ප්‍රමිත ටික යනවා හරිද? ප්‍රමිත ටික යනවා සතියට එක ප්‍රමිතයක් ගන්න පුතෝ. දැන් සාමාන්‍යයෙන් පන්තිවල කරන්න පුතේ A level විභාගයට මාසයක් දීලා අර අපේ කැම්පස් එකෙන් ජපුර කැම්පස් එකෙන් ගහන පොත දෙනවා උඹලා පාඩම් කරගෙන ඉන්න කියලා. හරිද? උඹලට තේරෙන්නෙත් නැහැ මොකද්ද මේ තියෙන්නේ කියලා පන්ති වලින් දෙනවා මෙන්න ප්‍රමිත පොත ජපුර කැම්පස් එකේ පාඩම් කරගෙන ලියපල්ලා. එහෙම සෙට් නැහැ. හරිද? ප්‍රමිත කියන්නේ මම පුතෝ MCQ වලට හරිද? මේ ප්‍රමිත ටිකෙන් පුතෝ බුදු අම්මෝ MCQ වලට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරිද? මේ තියරි ටිකේ සෑහෙන ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. කොච්චර ගණන් හැදුවත් වැඩක් නැහැ පුතේ. ප්‍රමිත ටික බැරි නම් මේ නැත්තම් මේ තියරි ටික බැරි නම් ඈ කොච්චර ගණන් හැදුවත් එක ගාන 100 පාරක් හැදුවත් වැඩක් නැහැ. එක ගාන 100 පාරක් නම් හදන්න එපා. බොරු වැඩ කරන්න එපා පුතෝ. මම හැමතිස්සම කියන්නේ එක ගානක් හදනවා නම් 5 පාරක් හදපන්. ඒකත් එක දිගට හදන්න එපා. මොකෝ ගානක් කටපාඩම් වෙනවා. ඔබ ඉස්සෙල්ලා ගාන විනාඩි 10ට හැදුවනම් අරක මතකෙන් දාන විනාඩි 8ට. ආයි ඊළඟ ගාන මතකෙන් දාන විනාඩි 5ට. මම සෙට් නෑ. හරිද මං කියන්නේ ගානක් හදනවා නම් පුතෝ ගණන් හදනවා නම් අපි එක ගාන ආයි හදනවනේ පුතෝ. එතකොට හදන්න පොඩම් ගාන අමතක වෙනකන් ඉඳලා හදන්න ඕන. නැත්නම් අර පාඩම් හිටින්න බං එහෙම ගණන් හදලා වැඩක් නැහැ. හරිනේ? එතකොට පුතේ මේ ප්‍රමිතයක් කියලා කියන්නේ පුතෝ සරලව කිව්වොත් මම මේක තේරෙන නෝට් එක දෙනවා. වෙනම යනවා හරිද? YouTube එකට දානවා ප්‍රමිතේ තියරි ටික ගණන් ටික හදනවා මේකේ. ප්‍රමිතයක් කියලා කියන්නේ පුතෝ හිතන්න පුතෝ නීති රීති මාලාවක් කියලා. නීති රීති මාලාවක්. ඒ කියන්නේ පුතෝ මොකද්ද? නැත්තම් අර මාර්ගෝපදේශයක් වගේ කතාවක්. ඒ කියන්නේ පුතෝ අපි ඒකට අනුව තමයි වැඩ කරන්න ඕන. හරිද? අපි ඒකට අනුව තමයි වැඩ කරන්න ඕන. නැත්තම් අපි මැනුවල් එක කියලා කියන්නේ නේ. අර මොකද්ද අර ඉස්සර තියෙන්නේ බං අර දඩ පොත් තියෙන්නේ ඔන්නෝක දිහා බලන්නේ වැඩ කරන්නේ. හරි අපි හිතමු මේක මැනුවල් එකක්. නැත්නම් මේක නීති රීති මාලාවක්. නැත්නම් මාර්ගෝපදේශ මාලාවක්. මේකට අනුව තමයි අපි කටයුතු කරන්න ඕන. එතකොට accounting වලදී පුතෝ අපි ගිණුම් තබන්න ඕන මේ ප්‍රමිත වලට අනුව. right? හරිද? accounting වලදී පුතෝ අපි ගිණුම් තබන්න ඕන, සමාගම් ගණන් හදන්න ඕන, තව එක දේවල් හදන්න ඕන. මොකද මූල ප්‍රකාශන තියෙනවනේ. මේ මූල ප්‍රකාශන පුතෝ හදන්න ඕන මේ ප්‍රමිත වලට අනුව. නැත්තම් මේ නීති රීති වලට අනුව. මේ නීති රීති නෙමෙයි ඈ. මේ මම තේරෙන්න කියන්නේ ප්‍රමිත ටික වෙනම යනවා YouTube එකේ. හරිද? මේක තේරෙන්න කියන්නේ සාමාන්‍යයෙන් අපි සමහර වෙලාවට ප්‍රමිතයක් කියන්නේ මොකද්ද දන්නේ නැහැ. මම ඒකින්ද මේ ඔළුවට දාන්නේ. හරිද? ඔළුවට දාන්න. තව එකක් මම ආතල් එකේ උගන්වන්නේ. හරිද? මේ අර එන සර්ල වගේ බර පන්තියේ නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි එකාගෙන් ඉඳන් ලොකු එකාට තේරෙන්න උගන්වන්නේ. හරිද? හරිද? එතකොට පුතේ ප්‍රමිතයක් කියලා කියන්නේ නීති රීති මාලාවක්. එතකොට ඕක ඔළුව තියාගන්න ලියන්න එපා.
ලියන්න එපා. අපි එතකොට පුතේ DPU නේ පුතේ පාඩම DPU right පාඩම DPU දේපල පිළිතුරු උපකරණනේ. හරිද? විනාඩියක් ඉන්න පුතේ. අපි එතකොට බලන්න ඕන පුතේ මොකද්ද DPU කියලා කියන්නේ කියලා. මොකද්ද සර් DPU කියන්නේ? හරිද? මොකද්ද සර් DPU කියන්නේ? පුතේ DPU කියන්නේ සරලව ගත්තොත් එහෙම මේ තියරිය දෙනවා ලියාගන්න. සරලව ගත්තොත් පුතේ DPU කියලා කියන්නේ. හරිද? මම මේ හරය ඔලුවට දාන්නේ. හරිද? DPU කියලා කියන්නේ පුතේ අපේ ව්‍යාපාරයේ තියෙන ජංගම නොවනවත්කම් ටික. ඕක නෙමෙයි හරිද? ඕක නෙමෙයි නිර්වචන දෙන්නම්. ව්‍යාපාරයේ තියෙන පුතේ ජංගම නොවනවත්කම් ටික. හරිද? උදාහරණයක් ගත්තොත් පුතේ ඉඩම් ගන්න පුළුවන්. මේ උදාහරණ දෙන්නේ. ඉඩම් ගන්න පුළුවන්. ඉඩම් ගන්න පුළුවන්. ඊළඟට යන්ත්‍ර ගන්න පුළුවන්. හරිද? ඉඩම් යන්ත්‍ර ගොඩනැගිලි ලී බඩු පරිගණක ওই වගේ දේවල් වලට තමයි පුතේ අපි DPU කියන්නේ. කියන්නේ ව්‍යාපාරයක් සතු පුතේ මොකද්ද? ජංගම නොවනවත්කම්. මේ විභාගෙට ඇහුවොත් DPU කියලා කියන්නේ පුතෝ ව්‍යාපාරයක් සතු ජංගම නොවනවත්කම් කියලා ලියන්න එපා. හරිද? මම මේ ඔළුවට දාන්නේ මේ මොකද්ද කියලා මේ. හරිද? DPU කියන්නේ මොකද්ද කියලා මේ ඔළුවට දාන්නේ. හරිද? මම නිර්වචනය දෙන්නම් පුතෝ. නිර්වචනය දෙන්නම් DPU කියන්නේ. හරිද? දැන් තේරුණානේ? එතකොට DPU කියලා කියන්නේ ව්‍යාපාරයක් සතුව තියෙන ජංගම නොවනවත්කම් ටික. හරිද? ප්‍රමිතයක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රමිතයක් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් අනුගමනය කරන නීති රීති මාලාවක්. ඒ කියන්නේ ව්‍යාපාරය ඒකට අනුව තමයි පුතේ අපි ගිණුම් තබන්නේ. right? එතකොට පුතේ මේ LKS 16 කියලා කියන්නේ පුතේ මේ ප්‍රමිත ටිකක් තියෙනවා. හරිද? LKS 16, LKS 7, LKS 2. ඒ කියන්නේ එක එක නීති. හිතපන්කො එහෙම. එක එක නීති ටිකක් ඔය කියන්නේ. හරිද? එතකොට පුතේ අපි ඔන්න හරිද ඔන්න ලස්සනට මාතෘකාව ලියා ගන්න DPU කියලා LKS 16 DPU ෂය කියලා ලියන්න. හරිද? ෂය කියන එක ලියන්න තොරණක් ඕනනම් අඳින්න මල් මාලාවක් දාන්න. මල් මාලාවක් දාන්න. ඕන එකක් කරගන්න. පාට හරි කමන්නේ කොහොම හරි ලියාගෙන පාඩම ගොඩ දාගන්න. හරිනේ? කොහොම හරි කමන්නේ මම කියන්නේ සමාගම් ටිකයි MCQ ටිකයි ගොඩ දැම්ම කියන්නේ ආයි ගින්නක් නැහැ. මේ පාඩම මොකද්ද? nothing. හරිද? nothing ආයේ. ගින්නක් නැහැ. හරිද? එතකොට පුතේ DPU කියලා කියන්නේ මොකද්ද? DPU කියලා කියන්නේ පුතේ මෙන්න ලියා ගන්න. ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට හරිද? DPU කියලා කියන්නේ DPU කියලා ලියලා DPU යනු කියලා ලියලා ලියා ගන්න පුතේ. ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට ව්‍යාපාරයේ බෙදා හැරීමේ කටයුතු වලට පරිපාලන කටයුතු වලටයි බෙදා හැරීමේ කටයුතු වලටයි නිෂ්පාදන කටයුතු වලට පරිපාලන කටයුතු වලට බෙදා හැරීමේ කටයුතු වලටයි නිෂ්පාදන කටයුතු වලටයි right අන් අයට කුලියට දීමේ අරමුණින් තබා ගන්නා හරිද අන් අයට කුලියට දීමේ අරමුණින් තබා ගන්නා ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලටයි ව්‍යාපාරයේ බෙදා හැරීමේ කටයුතු වලටයි ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු වලටයි අන් අයට කුලියට දීමට තබා ගන්නා හරිද අන් අයට කුලියට දීමේ අරමුණින් කියලා ලියා ගන්න පුතේ අන් අයට කුලියට දීමේ අරමුණින් තබා ගන්නා හරිද එක්ගිනුම් කාල පරිච්ඡේදයකට වඩා හරිද පුතේ වේගය වැඩි නම් කියන්න හරිද වේගය වැඩි නම් කියන්න
ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලටයි ව්‍යාපාරයේ බෙදා හැරීමේ කටයුතු වලටයි ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු වලටයි අන් අයට කුලියට දීමේ අරමුණින් තබා ගන්නා right අන් අයට කුලියට දීමේ අරමුණින් තබා ගන්නා එක්ගිනුම් කාල පරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමේ අරමුණින් ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි හරිද අවුරුද්දකට වඩා වැඩි එක්ගිනුම් කාල පරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමේ අරමුණින් එක්ගිනුම් කාල පරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමේ අරමුණින් right පවතින සියලුම ස්පෘශ්‍යවත්කම් DPU ස්පෘශ්‍ය කියලා කියන පුතේ මොකද්ද අතින් අල්ලන්න පුළුවන් හරිද අතින් අල්ලන්න පුළුවන් ස්පෘශ්‍ය කියලා කියන්නේ අතින් අල්ලන්න පුළුවන් මොකද්ද එක්ගිනුම් කාල පරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමේ අරමුණින් පවතින සියලුම ස්පෘශ්‍යවත්කම් DPU සියලුම ස්පෘශ්‍යවත්කම් DPU ඒ කියන්නේ මොකද්ද ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට බෙදා හැරීම. මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඇකවුන්ටිං ගැන කටපාඩම් කරන්නේ මේ ඔළුවේ තියාගන්නේ. මොකද පුතේ DPO කියන්නේ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට බෙදා හැරීමේ කටයුතු වලට නිෂ්පාදන කටයුතු වලටයි අන් අයට කුලියට දීමේ අරමුණින් තබා ගන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරයේ තියෙන අවුරුද්දකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරයේ තිබෙන ස්පෘශ්‍යවත්කම් වලට තමයි DPO කියලා කියන්නේ. හරිනේ? හරි. මේ සමහර කෙනෙක්ට කියන්න පුළුවන් මේ පුතේ මම සාමාන්‍ය හිමින් උගන්වන්නේ හිමින් උගන්වන්නේ මොකෝ හැමෝටම තේරෙන්නේ නැපයි බා මේක කෙලගෙන ආයි ඉතින් දඩබඩ ගාලා උගන්න යන්න පුළුවන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ සමාගම් වල හිර වෙනවා තේරෙන්නේ නැහැ බා සමාගම් ටික හිර වෙනව කරගන්න බෑ ඒකින්ද හිමින් යන්නේ පාඩම හරිනේ ඊළඟට පුතෝ මම මේ ෂය පාඩම මට උගන්වන්න ලේසි වෙන්නයි ඔයලට ගණන් එන විදිය විභාගයට ගණන් එන විදිය ලේසි වෙන්නයි මම කොටස් දෙකකට කඩා ගන්නවා. හරිද? කාට හරි වුණා මේක ලියා ගන්නත් පුළුවන්. ලියා ගන්න නැතුව ඉන්නත් පුළුවන්. හරිද? LKS 16 නැත්නම් ෂෙයා ටික මම මේක නිකන් මේක විභාගයට අහන්නේ නැහැ. මම මේ උගන්වන්න ලේසි වෙන්නේ නැහැ. ඔයලට තේරුම් ගන්න ලේසි වෙන්නේ නැහැ. ගණන් එන්නේ කොහොමද කියලා. මේ පොඩි කොටස් කැලටි ටික කඩාගෙන තියෙනවා. හරිද පුතේ? අපි ඉස්සෙල්ලම හදන පුතෝ පිරිවැය කියලා එකක් තියෙනවා. දේපල පිරියතු උපකරණයක පිරිවැය ගණනය කිරීම. පළවෙනි එක තමයි පුතේ පිරිවැය ගණනය කිරීම. පිරිවැය ගණනය කිරීම. right? දෙවෙනි එක තමයි පුතේ මොකද්ද? ෂය වියදම හා මේ කියලා දෙනවා ෂය වියදම හා ධාරණ අගය කියලා දෙනවා. ධාරණ අගය ගණනය කිරීම. right? මේ ෂය කියන එක කියන්න බැරි වුණා මටත් අමතක වුණා බා. ෂය කියන්නේ පුතේ ෂය වෙනවා. මොකද්ද සර් ෂය වෙනවා කියන්නේ? chat එකට දාන්න බලන්න ෂය වෙනවා කියන්නේ මොකද්ද කියන්නේ? මොකද්ද පුතේ ෂය වෙනවා කියන්නේ? ආයෙකෙත් දාලා තියෙන ගෙවෙනවා. ගෙවෙනවා තමයි. හරිද ගෙවෙනවා. ඔව්. ගෙවෙනවනේ බං. ෂේ වෙනවා කියන්නේ ගෙවෙන එක තමයි. නැතු වෙන මොකද්ද ඉතින්? මමත් ඔක තමයි කියන්නේ. ෂේ වෙනවා කියන්නේ පුතේ මේ සරලම දේ ගෙවෙනවා. ඒ කියන්නේ අපි දෙයක් පාවිච්චි කරනකොට ඒකේ වටිනකම අඩු වෙනවා. හරිද? අවුරුදු 10කට කලින් ගෙදරට ගෙනාවු ත්‍රිවිල් එක පුතෝ දැන් එච්චර වටින්නේ නැහනේ. ඒ කියන්නේ ඒක ෂේ වෙලා. දිරනවනේ බං. යකඩ කෑලිනේ. හරිද? ඔය දිරනවා. ඒ කියන්නේ එන්න පුතේ ඒකේ තියෙන වටිනකම අඩු වෙනවා. වැලියු එක අඩු වෙනවනේ. වැලියු එක අඩු වෙනවා. right? වැලියු එක අඩු වෙනවා. ඔන්න ඕකට තමයි පුතේ ෂෙයා වෙනවා කියන්නේ. මම ෂෙයා වෙනවා කියන එක දෙන්නම් ඈ. මොකද්ද ෂෙයා වෙනවා කියන්නේ? මොකද්ද කියලා දෙන්න. ඒකට නිර්වචනයක් තියෙනවා. ඒක දෙන්න. හරිද? ෂෙයා වියදම හා ධාරණාගේ ගණනය කිරීම. තුන්වෙනි එක තමයි පුතේ
සුන්බුන් අගය හා ඵලදායී ජීව කාලය වෙනස් වෙනවා. මේ අපි ඔක්කොම පුතේ ෂෙයා කරන එක තමයි කරන්නේ නේද? සුන්බුන් අගය හා ඵලදායී ජීව කාලය වෙනස් වූ විට තමයි ෂෙයා ගණනය කරන්නේ. හරිනේ? ඊළඟ එක මොකද පුතේ? සුන්බුන් අගය. මේ සුන්බුන් අගය කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙනවා. සුන්බුන් අගය හා ඵලදායී ජීව කාලය කියලා දෙනවා. පට්ට ලේසි බං මේ බොරු මේ නිකන් මේ වචන ටිකකට බය වෙලා තියෙන සමහරව. මේ ලේසි පාඩමක් ඈ. සුන්බුන් අගය හා වචන වලට බය වෙන්න එපා. ඵලදායී ජීව කාලය, එළදායිනිය ඵලදායී ජීව කාලය ගණනය කිරීම. right? ඊළඟට හතරවෙනි එක තමයි මොකද පුතේ? දේපල පිරිත් උපකරණ මිලට ගැනීම. දේපියු මිලට ගැනීම. හරිද? පස්වෙනි එක මේ පොඩි ඒවනේ පුතේ ටක් ගාලා ලියාගෙන ඉන්න. දේපියු මිලට ගැනීම. පස්වෙනි එක පුතේ දේපියු සඳහා දරන වියදම් ප්‍රාග්ධනිත කිරීම. දේපියු සඳහා දරන වියදම් ප්‍රාග්ධනිත කිරීම. මේ ලේසි ඈ. මේ දේපියු වලට තියෙන දරන වියදම් කියලා කියන්නේ පුතේ මේ අලුත් ඇඩියා කරන බං ඔය ට්‍රිවිල් එකක් එහෙම රිපෙයාර් කරනවනේ පුතේ. ට්‍රිවිල් එකක් රිපෙයාර් කරාට පස්සේ ට්‍රිවිල් එකේ වටිනකම වැඩි වෙනවනේ. නේ? ට්‍රිවිල් එක දිරලා තිබ්බනම් පුතේ ඒක ටින්කරින් කරලා ගත්තම ප්ලේන් පාරක් ගාලා ගත්තම පුතේ ඒක වටිනකම වැඩි වෙනවනේ. පොඩ්ඩක් වැඩිපුර ගානකට විකුණලා දාන්න පුළුවන් නේ. ආයන නේව තමයි වියදම් කියලා කියන්නේ. ඒ අලුත් ඇඩියා කරනවා වගේ දරන වියදම් කියලා හිතන්න පුතේ. නඩත්තු කරනවා වගේ දරන වියදම්. ඔය හිතන්න පොඩ්ඩක්. වැඩි හිතන්න එපා. හරිද? ඊට පස්සේ පුතේ දේපියු විකිණීම. හරිද? මේ මම වැඩිපුරම පුතෝ මේ එකක් මම සාමාන්‍යයෙන් ඔන්ලයින් පන්ති වල මේ කැමති නෑ රෙකෝඩින් දාන YouTube එකට. හැබැයි දාන්න බං එකක් සමහර උන්ට බං හදිසි කරදර වෙනවනේ බං සිරාවටම මේ එක්ක ලෙඩ වෙන්න පුළුවන්. එක්ක එක්සෑම් එකක් වෙන්න පුළුවන් විභාගෙ දන්නවනේ. ඒකක් වෙන්න පුළුවන්. ගෙදර මොකක් හරි කරදරයක්, ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින්ද පන්තියට එන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. තව දෙයක් පුතේ හරිද? තව දෙයක් පුතේ සුපිරියට ඉගෙන ගන්න පුළුවන් ළමයි ඉන්නවා පුතේ. පන්තියෙන් සල්ලි නැති සීන් තියෙනවනේ. ඒකින්ද දැන් මම කල්පනා කරා බං ওই ටිකට අමතරව දැන් සාමාන්‍යයෙන් දුප්පත් වෙමින් ඉන්නවනේ මමත් පට්ට දුප්පත් කොල්ලෙක්. හරිද? මමත් පට්ට දුප්පත් කොල්ලෙක්. උන් ගොඩ එන්න ඕන. දුප්පත්යෙන් ගොඩ එන්න ඕන. මම කියන්නේ හැමතිස්සෙම කොල්ල ගොඩ එන්න ඕන. මම කියන්නේ දුප්පත් කොල්ල ගොඩ එන්න ඕන. දුම් මැච් එක ගහන්න ඕන. එකක් පුතේ ওই අනුරාධපුර පොළොන්නරුව හරිද? අම්පාර මොනරාගල පැතිවල බං ඉන්නවා සාමාන්‍යයෙන් බං පන්තියෙන් සල්ලි නෑ කියන්නේ. ඉස්සරට සාපේක්ෂව දැන් දියුණුයි. ඒ වුණාට එකෙක් දෙකෙක් අර ඉන්න ඕනේ බං. එකෙක් දෙකෙක් අර ඉන්න ඕනේ බං. මම ඕක හිතුවේ මං පුතේ මට ඒ ලෙවල් ගන්නකොට පුතේ ওই කේස් එකක් ගියා පන්ති යන්න ඔහොම කේස් එකක් ගියා. හරිද? පොඩි අපිටත් තාම පොඩි කාලයක් කඩාගෙන වැටෙන. හරිද? එතකොට මගේ සර්ගෙන් ප්‍රී කාඩ් ඉගෙන ගත්තේ අන්තිම කාලෙදි. මම පට්ටවුල් ගිහින් ඉඳියා බං මේ ලෙවල් එක්සෑම් මාස 3යි 4යි. අම්මට සිරි වෙන්න බං. ගෙදර ණය වෙලා එන කේස් එකක් වුණා. හරිද? සර්ට පින් සිද්ධ වෙන්න තමයි බං මේ ඇත්තටම පන්ති ගියේ මම ගිහිල්ලා ඩිරෙක්ට් කතා කරා සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කරන්න මට පන්ති එන්න ඕන. සර් කිව්වේ වරෙන් සල්ලි ගැන හිතන්න එපා මැච් එක ගහගෙන ජීවිතේ ගොඩ ඵලයන් කියලා කිව්වේ. හරිද? සල්ලි ගැන හිතන්න එපා. කොහොම හරි ඉගෙනගෙන කැම්පස් ඵලයන් කියලා තමයි කිව්වේ. මමත් ඒකයි සල්ලි නැති උන් කෙක් අරින්න ඕන අම්මේ. හරිද මේ? මම කැමති නෑ බම් මේ සල්ලි නෑ කියලා කියන්නේ. හරිද? සල්ලි නැති උන්නේ සල්ලි කියන දේ ඔක හම්බ කරන්න පුළුවන්. දැන් අපහසුතාවයක ඉන්නවනම් මම කැමති නෑ දුප්පත් කියලා කියන්න බං. ওই වචනටවත් මම කැමති නෑ.
හරිද? ওই වචනෙටවත් මම කැමති නැහැ දුප්පත් කියන. හරිද? ওই දුප්පත් කියන වචනෙටවත් මම කැමති නැහැ. ඒකේ හින්දා සල්ලි නැහැ සල්ලි නැහැ. මම කියන්නෙත් නැහැ මේ සල්ලි නැති එක. එහෙම වැඩක් නැහැ. සල්ලි නැති උන් නැහැ. සල්ලි හම්බ කරන්න පුළුවන්. හරිනේ මම කියන දැන් මොකක් කරේ ප්‍රශ්නකින් ඉන්නවනම් උන් ගෙන ගන්න ඕනේ. ඒකයි මම ඇත්තටම YouTube එකට දාන්න හිතුවේ. හරිද? අනිත් ඒවාට සාපේක්ෂව. හරි පුතේ එතකොට ඊළඟ එක යනවා විකිනීම. ඊළඟ එක යනවා දේපීව් ප්‍රත්‍යාගණනය කිරීම. මෙන්න පාඩට වැදගත් ඒකයි මේ රතු පෑනෙන් ලිව්වේ පේනවද දන්නේ නැහැ. දේපීව් ප්‍රත්‍යාගණනය කිරීම. හරිද? දේපීව් ප්‍රත්‍යාගණනය කිරීම. හරිද? මේ කියන්න තියෙන මේ සමහර ඉන්නෝනේ බං මම දන්නේ නැහැ. මිනිස්සු ඉන්නෝනේ දුප්පත්කම විකුණන් කරනවා බං. ওই දුප්පත්කම කියලා FB එකේ පෝස්ට් දාන්නේ මම. මේ රෙකෝඩින් එකේ බං මේ ටිකක් මේව කරලා දාන්නේ හරිද FB. හරිද ගොන් වෙන්නේ නැහැ FB දාන්නේ. හරිද උගන්නන කැලලක් FB දානවා පුතෝ මොකෝ. දැන් උගන්නන එකක් සාමාන්‍යයෙන් FB දානවනේ. අර ගොන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම කැමති නැහැ මේ දේවල් මේ දාන්න. FB දාන්නේ නැහැ ගොන් ආතල් දෙන්නේ නැහැ හරිද. එතකොට දේපියු විකිනීම ඊට පස්සේ උගන්නනේම දානවා හරිද උදාහරණයක් දීලා උගන්නන ටික FB දානවා ලස්සනනේ බං එදේ හරිද ඊට පස්සේ දේපියු ප්‍රත්‍යාගණනය කිරීම ඊළඟට පුතේ අපි දේපියු වල දැන් සාමාන්‍යයෙන් මෙන්න මේක තමයි පුතේ පාඩම මෙච්චරයි තියෙන්නේ ඔන්න ඔච්චරයි පාඩමේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් ඇඩිෂනල් එකතු කරනවා හරිද මේ සමාගම් ටයිප් වලට එන්නේ මේක දේපියු වැරදි නිවැරදි කිරීම. ඒ කියන්නේ වැරදියට ගාන හදලා අපි ඒක නිවැරදි කරන්න ඕන. මේ මෙච්චරයි පාඩම මේ ඊටු ටික. දේපියු වැරදි නිවැරදි කිරීම. දේපියු වැරදි නිවැරදි කිරීම. හරිද? ඊට පස්සේ අපි ඊළඟට පුතේ A level question ටික සාකච්ඡා කරනවා. A level question. මොකද question නේ. A level question ටික සාකච්ඡා කරනවා. A level ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. A level ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා මේ ෂේ වලින් ආපු. ඊළඟට ඊට පස්සේ පුතේ සතියට අන්තිමේ අපි යනවා එක 10ට දාමු. මේ ප්‍රමිතය සාකච්ඡා කරනවා. තියරි ටික සාකච්ඡා කරනවා. හරිද? මේ තියරි ටික මේ ඔන්ලයින් එකට විතරක් ඇවිල්ලා මදි ඈ. තියරි ටික බලපල්ලා. අනිවාර්යෙන් මේ අද මේ සතිය දාන මේ වීඩියෝ එක තියරි වීඩියෝ එක ලබන සතිය බලලා තියෙන්න ඕනේ. කියලා තියෙන්නේ කොට ගහ ගන්න එපා වීඩියෝ නම්. ආයි දන්නවනේ තින්නේ අන්තිමට වැඩ කොට ගන්නට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. තියරි ටික යනවා. ඊළඟට පුතෝ මේ තම මේකට සාපේක්ෂව කියලා පොඩි ප්‍රශ්නයක්. අපෝ මේක නම් ඇත දෙයක් නෑ. මේ පාඩමෙම තමයි අපි ඒක 11ට දාමුකෝ පුතේ. හීනවන ශේෂ ක්‍රමය කියලා එකක් තියෙනවා. පොඩි චුට්ට. හීනවන ශේෂ ක්‍රමය. හරිද? හීනවන ශේෂ ක්‍රමය. ඔන්න ඕක තමයි පුතේ පාඩම. හරිද? ඕක තමයි පාඩම. මේ රතු පෑනෙන් ලිව්වේ මේ මෙන්න මේක පට්ට වැදගත් ඈ. රතු පෑනෙන් ලිව්වේ පට්ට වැදගත් සහ කරකවල අඹරවල ආයිතින් දෙන්න පුළුවන් මේ ගාන. හරිද? කරකවල අඹරලා දෙන්න පුළුවන් ගානක් තමයි පුතේ මේ ප්‍රත්‍යාකරණය කියලා කියන්නේ. ඒක රතු පෑනෙන් ලිව්වේ. right? ඊට පස්සේ පුතේ අපි යන් හරිද මේ ටික ලියාගත්තද? අර ලියා ගන්නකො එහෙනම්. ලියා ගන්නකො සමහර උන් ලියාගෙන නැහැ. ලියා ගන්නකො.